හරි. එතකොට අපි ඔන්න කතා කර කර හිටියේ සංදේශය ගැන. හරිද? සංදේශය කියන එක තේරුණානේ. ඊට පස්සේ තියෙනවා නාලිකාව නැත්තම් අපි ඒකට කියනවා මාධ්‍ය කියලා. නේද? sannivedaka ස්ථානයේ ඉඳලා අපේක්ෂිත පාර්ශවයේ වෙත සංදේශය ගෙන යනු ලබන්නේ නාලිකාව මගින්. තේරුණාද? මොකද්ද කියන්නේ? ආයේ අපි බලමු ඒක. සාමාන්‍යයෙන් එදිනෙදා sannivedanayේදී භාවිතා කරන ලබන නාලිකාවන්නේ පංචේන්ද්‍රියයි. නේද? එතකොට ඔයාලට තේරෙනවා sannivedaka ස්ථානයේ සිට. දැන් මම කියන්නකො sannivedaka ස්ථානය කියලා. මගේ ළඟ ඉඳලා සුභාෂි ළඟට sannivedanaya ගෙනියන්නේ. කියන්නේ සංදේශය ගෙනියන්නේ. නේද? මගේ ළඟ ඉඳලා සුභාෂි ළඟට ඒ සංදේශය ගෙන එන නාලිකාවට අපි කියනවා මේ ඒ කියන්නේ ඒක පුතා ලොකුවට අමාරු කරගන්න එපා. මේක ඔයාලට පැටලෙන්නේ මෙන්න මේකේ තියෙන sannivedaka ස්ථානයේ සිට අපේක්ෂිත පාර්ශවයේ වෙත සංදේශය ගෙන යන ලබන්නේ නාලිකාව මගිනි. ඒතර නාලිකාව මගින් තමයි පුතේ මගේ ළඟ ඉඳලා ඔයා ළඟට ඒ සංදේශය ගේන්නේ. මම මේ කියන දේවල් ටිකක් තියෙනවනේ මම දැන් පාඩම උගන්වනවා. ඒතර මේ ඔක්කොම මොකද්ද සංදේශය. මේක මම ඔයාට දෙන්නේ කොහමද? අන්න ඒකට තමා පුතා කියන්නේ නාලිකාව කියලා. ග්‍රාහකයා කියලා කියන්නේ පුතේ දැන් අපි ඒකම ගමු. දැන් මම ඔයාට ක්ලාස් එකක් කරනවා. එතකොට මම මෙතන ඉන්නවා. ඊට පස්සේ මගේ තොරතුරු හුවමාරු කරලා ඉවර වෙලා ගන්න කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ මම දැන් ඔයාටනේ කරන්නේ. ඒතර මම ඉන්නවා. ඒතර මම මගේ ඒ සංදේශය හුවමාරු කර ගැනීමට අපේක්ෂාව ඇතිව ඒ තොරතුරු ඉදිරිපත් කරන්නේ කාටද? එයා තමයි ග්‍රාහකයා. මම මේවට ලේසි විදිහට කියන්නේ මේකේ තියෙන ඒවා කියලා දෙන්නේ නැතුව ඔයාට තේරෙන විදිහට ග්‍රාහකයා කියලා කියන්නේ එතකොට පුතේ කවුද? මම ඉන්නවා. මම තමයි sannivedakaya. මම පණිවිඩය දෙන්න යන්නේ කාටද? ඔයාට. ඒතර ඔයා තමයි ග්‍රාහකයා. ඊට පස්සේ ඔන්න ඔය වගේම පුතේ මූලිකාංග ටිකක් තියෙනවා. මේ ඒ ටික බලා ගන්න. මම ඔයාලට මේ ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්නේ චුටක් ඒක පෙන්වන්න ඕන නිසා. එතකොට පුතේ තියෙනවා sannivedana යන කුමක්ද නිර්වචනය කිරීම. පුතේ මෙතන නිර්වචන ටිකක් තියෙනවානේ. මේ නිර්වචන ටිකෙන් පොඩ්ඩක් බලා ගන්න. මෙතන තියෙනවා හැරල්ඩ් ඩී ලැස්සර්ගේ නිර්වචනය තියෙනවා යම් කිසිවෙකු යම් කිසිවක් යම් කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දේ sannivedanaya. නේ? sannivedanaya කියන එක නිර්වචන තියෙනවා. නේද? කිසිවෙකු කිසිවක් කිසියම් නාලිකාවකින් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශනය කරන ලබන sannivedana. ඒක කවුද කරන්නේ? හැරල්ඩ් ඩී ලැස්වෙල්. එතකොට ඔය නිර්වචන ටික තියෙනවා. මම විශේෂයෙන් කියනවා ලැස්වෙල්ගේ නිර්වචනය, ෂැනොන්ගේ, විල්බර් ශ්‍රාම්ගේ. ඉතින් මේ ඔක්කොම පුතේ අවශ්‍ය අය ටික තමයි තියෙන. පුළුවන් නම් ඒ තුනවත් පාඩම් කරගන්න try එකක් දෙන්න හොඳද? ලේසි ඒක ලොකු අමාරුවක් නැහැනේ. එතකොට මේ නිර්වචන ඇතුලේ තියෙන ඒවා කියලා දීදී ඉන්න අපිට එක දවසින් කොහොමටත් වෙලාවක් නැත. හරිද? මම පළවෙනි එක කියලා දෙන්නම් යම් කිසිවෙකු. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්. යම් කිසිවක්. ඒ කියන්නේ පුතේ සංදේශය කිසියම් නාලිකාවකින් කියන්නේ මාධ්‍ය යම් කිසිවෙකුට එතන ඒ කියන්නේ ග්‍රාහකයා ගැන කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දේ sannivedana. ඒ කියන්නේ පුතේ දැන් අපි හිතමුකෝ මම කියනවා ප්‍රජාතන්ත්‍රවාදය කියන මතවාදය හොඳයි. එතකොට යම් කිසිවෙකු මම තමයි ඒ කිසිවෙකු කියන කෙනා යම් කිසිවක්. ඒ කියන්නේ මගේ ඒ අදහස කිසියම් නාලිකාවකින් මම ඒක කියනවා පුතා සෝෂල් මීඩියා වගේ එකක් උපයෝගී කරගෙන යම් කිසිවෙකුට ඒ කියන්නේ ඉන්නව ජනගහනයක් එයාලට කිසියම් බලපෑමක් කරන්න. මොකද්ද බලපෑම? එයාලගේ මතය සැකසීමට කරනු ලබන දේ තමයි පුතා sannivedanaya කියන්නේ. ওই වගේ පුතේ එතන තියෙන ඒවා ටිකක් බලා ගන්න. මොකද නිර්වචන කියන ඒවා වැදගත්නේ. අන්න ඒ නිසා. ඊළඟට අපිට තියෙනවා පුතේ එතනින් ගියාම තියෙනවා අපිට කතා කරන්න පොඩ්ඩක් ඉන්න විනාඩියක් දෙන්න මට. මේ ටික කතා කරා ස්ක්‍රීන් ෂෙයා කරද්දි මම දන්නේ නැහැ ඔයාලට පේනවද කියලා පුතා. මේ අපිට මේක හදිසියෙනේ මම බාර ගන්න හිටියේ නැහැ. අත්‍තරම මට අර අනිත් සබ්ජෙක්ට් එක කරන්න අමාරුයි. ඔය අර BC වලටත් සම්බන්ධ වෙන නිසා මම ඔයාලට අර විශේෂයෙන් කරලා දෙන්නේ. මම තව මීඩියා ක්ලාසස් පටන් ගත්තේවත් නැහැ. කරගන්න වෙලාවක් නැති නිසා. එතකොට තියෙනවා sannivedanaya මූලික කාර්යයන් පිළිබඳව. ඒ කියන්නේ sannivedanaya තියෙන කාර්යයන් මොනවද? පුතේ දැන් විශේෂයෙන්ම sannivedanaya මගින් මූලික කාර්යයන් හතරක් තමයි සුභාෂි පුතේ කරන්නේ. මොනවද? තොරතුරු සම්පාදනය, උපදෙස් සම්පාදනය, පෙළඹවීම, විනෝදාස්වාදයේ සම්පාදනය. ලේසීනේ. ඒ කාර්යයන් හතර විතරක් පාඩම් කරගන්නකො. ඊට පස්සේ ඔය හැලි පාඩම් කරගන්න ඕනේ. තොරතුරු සම්පාදනය කරන්න. පුතේ අපි විශේෂයෙන්ම sannivedanaya සිද්ධ කරන්නේ යම්කිසි තොරතුරක් සම්පාදනය කරන. තොරතුරක් ලබා දීම සඳහා තමයි මේ sannivedanaya භාවිත කරන්න. ඊට පස්සේ උපදෙස් සම්පාදනය කරන්න. sannivedanaya මගින් උපදෙස් ලබා දීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අධ්‍යාපනය නේ sannivedanaya මගින් විශේෂයෙන්ම අධ්‍යාපනයක් ලැබෙනවනේ. එතකොට ඔයා මේකේ කරුණු හතර විතරක් පාඩම් කරගන්න මේ highlight කරගෙන හරි short note එකක් දාගෙන හරි කරුණු මේ තියෙන මේ අර ඒ කියන්නේ ඔය හැඳින්වීම් කොටස් පාඩම් කරන්න එපා කියව ගන්න. වෙලාව මදි හින්දා කියන්නේ.
පෙළඹවීම කියන්නේ කවුරු හරි කෙනෙක්ව පෙළඹවන්න, sannivedanayak කරනවා. මෙන්න මේ ෂැම්පූ එක නම් ගොඩක් හොඳයි. නේද? නැත්තම් කියනවා මේ ක්‍රීම් එක ගාලා බලන්න සුදු වෙනවා. යම්කිසි පෙළඹවීමක් sannivedanaya මගේ. ලස්සන සුදු පාට ගෑනු ළමෙක් ඇවිල්ලා නේද?